අපි අද කතා කරන්න යන්නේ මේ පසුගිය සති දෙක තුනක කාලය තුළ තරමක් ආందోලනයට තුඩු දුන් මාතෘකාවක්. ඒ තමයි මේ LGBTQ+ ප්‍රජාවගේ අයිතිවාසිකම් පිළිබඳව අරගලය. මං හිතන්නේ අපි මෙතන මේක අහන ගොඩක් අය දන්නවා ඇති මේක ආందోලනයක් බවට පත් උනේ කරුණු දෙකක් නිසා. එකක් තමයි LGBTQ+ ප්‍රජාවගේ සංචාරකයන් ප්‍රවර්ධනය කිරීම සම්බන්ධයෙන් යම්කිසි යෝජනාවක් කරලියට ඇවිල්ලා තිබුණා. මේකට යම් විරෝධයක් එල්ල වුණා. ඊට පස්සේ දෙවෙනි එක තමයි මේ තේ නිෂ්පාදනය කරන සමාගමක් වෙළඳ දැන්වීමක් නිර්මාණය කරා. ඒකටත් එරෙහිවත් යම්කිසි විවේචනයක් ආවා. ඒක නිසා දැන් මම හිතන්නේ වෙළඳ දැන්වීම ඉවත් කරගෙන තියෙනවා. දැන් අපිට මේක වැදගත් වෙන්නේ ඇත්තටම නිශ්චිත හේතුවක් නිසා. ඒ තමයි මේ IDOS YouTube channel එක මගින් අපි උත්සාහ කරන්නේ යම් සංකල්ප, න්‍යායික දාර්ශනික සංකල්ප අපේ පොදු සංවාදයට වැදගත් වෙන ආකාරය පැහැදිලි කරන්න. ඉතින් අපි හිතනවා මේක හොඳ අවස්ථාවක් මේ එක්තරා නිශ්චිත සංකල්ප දෙකක්, දාර්ශනික සංකල්ප දෙකක්, ඒකේ වැදගත්කම සහ ඒක කොහොමද අපේ සාමාන්‍ය මේ පොදු සාකච්ඡාවට අදාළ වෙන්නේ කියන එක පැහැදිලි කරන්න මේ මතුවුණු ආందోලනාත්මක සිදුවීම අපිට උපයෝග කරගන්න පුළුවන්. මේ සංකල්ප දෙක තමයි අනිවාර්යතාවය නැත්නම් necessity කියලා අපි ඉංග්‍රීසියෙන් කියනවා. අනිත් පැත්තෙන් තියෙනවා අහඹුව නැත්නම් contingency කියලා අපි ඉංග්‍රීසියෙන් කියන සංකල්ප දෙක. දැන් මේකට එන්නේ ඉස්සෙල්ලා මම LGBTQ+ ප්‍රජාව සම්බන්ධයෙන් නැත්නම් ඔවුන්ගේ අයිතිවාසිකම් දිනා ගැනීමේ අරගලයට එරෙහිව නැත්නම් ඔවුන් අරගල කරන්නේ ඇයි කියන ප්‍රශ්නය ගැන යම්කිසි පැහැදිලි කිරීමක් කරලා මම මේක පටන් ගන්නම්. දැන් සාමාන්‍යයෙන් මං හිතන විදිහට LGBTQ+ ප්‍රජාවට එරෙහිව තියෙන පොදු අදහස් අපි කියමු ඒවා දෘෂ්ටිවාදයන් කියලා අපි නම් කරමු. මේ දෘෂ්ටිවාදයන් අපිට මූලික ආකෘති දෙකකින් තේරුම් ගන්න පුළුවන්. පළවෙනි එක තමයි මං හිතන්නේ මේක තමයි බහුලව තියෙන එක. මේ LGBTQ+ ප්‍රජාව කියලා කියන්නේ යම් කිසි ආකාරයකට අස්වාභාවික, අසාමාන්‍ය, විකෘති මානසිකත්වයක් තියෙන මිනිසුන් කියලා සමාජයේ පොදු අදහසක් තියෙනවා. අපි කියමු ඒක තමයි එක දෘෂ්ටිවාදයක්, අයිඩියොලොජි එකක් වුණා හඳුනගන්න. ඊට පස්සේ තව මම හිතන්නේ දෙවෙනි මේක ටිකක් සුළු පිරිසක් අතර තියෙන එකක් තමයි LGBTQ+ ප්‍රජාව කියලා කියන්නේ මේ යම් විදියකට මේ බටහිර රටවල් විසින් අපේ රටේ සංස්කෘතිය විනාශ කරන්න දියත් කරලා තියෙන කුමන්ත්‍රණයක් ප්‍රතිඵලයක් විදියට මේ ප්‍රවර්ධනය කරන කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලක කොටසක් කියන එක. අපේ සංස්කෘතිය විනාශ කරන. දැන් මේ දෙවෙනි කාරණය මම හිතන්නේ එච්චර බැරෑරුම් ලෙස සලකන්න අවශ්‍ය නැහැ. එකක් මම කිව්වා වගේ මේක මම හිතන්නේ බොහොම සුළු පිරිසක් මේ පිළිගන්න දෙයක්. මේකට කිසිම කරුණුමය පදනමක් නැහැ. එහෙම කුමන්ත්‍රණයක් කරන්නේ කවුද? ඇයි එහෙම කරන්නේ? ඒවා සම්බන්ධයෙන් මොනවද තියෙන අපිට සාක්ෂි තොරතුරු එහෙම මුකුත් නැහැ. මේවා නිකන් ඔය අපි නිකන් කියන කතා. එහෙම තමයි දෘෂ්ටිවාදයන් වැඩ කරන්නේ. නමුත් දෙවෙනි කාරණේ තමයි දැන් ඇත්තටම අපි ගත්තොත් එහෙම අද ලෝකයේ ගෝලීය දේශපාලනයේ විශාල පරිවර්තනයක් වෙමින් යනවා. දැන් මේක සම්බන්ධයෙන් ඔය සුමිච්චාමින්ද සහෝදරයා වගේ අය කතා කරමින් ඒගොල්ලෝ පෙන්නන එකක් තමයි අද මේ බටහිර ලෝකයේ ආධිපත්‍ය බිඳ වැටෙමින් තියෙනවා. එක පැත්තකින් යුරෝපය අද ගෝලීය දේශපාලනයේ ටිකක් නොවැදගත් සාධකයක් බවට පත් වෙමින් තියෙනවා. අනිත් පැත්තෙන් ඇමරිකානු ආධිපත්‍ය බිඳ වැටෙමින් තියෙනවා. ඒක නිසා අර එක ද්‍රවයක් තනි ද්‍රවයක් ලෙස තිබුණු ලෝකය අද බහුද්‍රවීය ලෝකයක් ලෙස චීනය, රුසියාව, ඉන්දියාව වගේ අලුත් බලවත් රටවල් වල නැගීමත් එක්ක අලුත් සන්දාන බිහිවීමත් එක්ක බහුද්‍රවීය ලෝකයක් ඇති වෙමින් තියෙනවා. ඒක නිසා ඇත්තටම අද ලෝක දේශපාලනයේ වෙමින් තියෙන්නේ මේ බටහිර ලෝකයේ ආධිපත්‍ය බිඳ වැටෙමින් යාම. ඒක නිසා බටහිර රටවල් වල මේකට ප්‍රතිචාර ලෙස එන්නේ මේ අනිත් රටවල් වල සංස්කෘතිය අල්ලගන්න එක කෙසේ වෙතත් තමන්ගේ සංස්කෘතිය බේරගන්න කියලා තමයි මේ ජනප්‍රිය දේශපාලනීය රටවල් වල වර්ධනය වෙන්නේ. ඒ රටවල් වල සංස්කෘතිය ආරක්ෂා කරගන්න වර්ගවාදී අන්තවාදී දේශපාලනයන් වර්ධනය වෙමින්. ඒකේ ප්‍රතිඵලයක් විදිහටම අපි අර ඔයගේ සාමාන්‍යයෙන් කියන NGO වගේ දේවල් වලට මුදල් වෙන් කිරීමට ඒ රටවල් වලම විරෝධයක් තියෙනවා. ඒක නිසා මේ අද ඔය කුමන්ත්‍රණය පිළිබඳ කතන්දරේ එච්චර වළංගු දෙයක් නෙමෙයි. නමුත් මං හිතන්නේ මේ මෙතනදී අපි ටිකක් බැරෑරුම් ලෙස සාකච්ඡා කරන්න ඕන එක මේ කුමන්ත්‍රණ න්‍යාය නෙමෙයි. ඇයි අපි හිතන්නේ මේ LGBTQ+ ප්‍රජාව නියෝජනය කරන මිනිස්සු යම් විදිහකට අස්වාභාවික, විකෘතියක්, අසාමාන්‍ය මිනිස්සු කියලා. එතකොට දැන් මේ මෙන්න මේක පිටිපස්සේ තියෙනවා
දැනුවත්ව හෝ නොදැනුවත්ව අපි එක්තරා නිශ්චිත දාර්ශනික සංකල්පයක් පාවිච්චි කරනවා. ඒක තමයි මම අර ආරම්භයේදී කියපු අනිවාර්යතාවය කියන සංකල්පය. මොකද්ද මේකේ තියෙන සම්බන්ධය? මේකේ සම්බන්ධය මෙහෙමයි. අපි කියනවා පිරිමි අතර සම්බන්ධතා. එහෙම නැත්නම් ගැහණු අතර තියෙන සම්බන්ධතා විකෘතියක්, අසාමාන්‍ය දෙයක් කියලා අපි කියනවා. එතකොට මේකෙන් ගම්ම්‍ය වෙන එක තමයි විය යුත්තේ පිරිමි සහ ගැහණු අතර සම්බන්ධකම් කියන එක. වෙනත් ආකාරයකට කියනවා නම් අපි හිතනවා පිරිමි සහ ගැහණු අතර සම්බන්ධකම් ඇතිවීම අනිවාර්යතාවයක් කියලා. necessity එකක්. දැන් අපිට එතකොට දාර්ශනිකව හිතද්දී මතුවෙන පළවෙනි ප්‍රශ්නේ තමයි අපි අහන්න ඕනේ. ඇයි ඒක අනිවාර්ය වෙන්නේ? මෙන්න මේ ප්‍රශ්නේ අහුවට පස්සේ අපිට මේ ලෝකයේ සම්බන්ධයෙන් තරමක් අමුතු සත්‍යයක් නිරාවරණය වෙනවා. අපි හොඳට කල්පනා කරලා බැලුවොත් අපි මේ අත්දකින ලෝකය, මගේ ජීවිතය, මේ අවට තියෙන දේවල්, මේ ගොඩනැගිල්ලෙන් බාහිර තියෙන මේ තවත් ගොඩනැගිලි, මිනිස්සු, යාන වාහන, ගස් කොළන්, ග්‍රහලෝක, හරි මේක අපිට සමස්ත විශ්වය දක්වාම දික් කරන්න පුළුවන් තියෙන ප්‍රශ්නයක් තමයි මේ සියල්ල මෙසේ පැවතීම අනිවාර්ය වෙනවා කියලා කියන්න අපිට හේතුවක් දෙන්න බෑ. මේක ඇවිල්ලා දර්ශනයේ ඉතිහාසයේ සංකීර්ණ ප්‍රශ්නයක්. මොකද අපි කිව්වොත් එහෙම මේක අනිවාර්ය වෙන්නේ මේ නිසා කියලා කිව්වොත් අපිට හැමතිස්සෙම අහන්න පුළුවන් එහෙමනම් මේ පළවෙනි කොන්දේසිය අනිවාර්ය වෙන්නේ ඇයි කියලා. උදාහරණයක් විදියට දැන් මෙතන අපි කියමු අපි මම දැන් මේ පොළවේ පුටුවක් තියාගෙන ඒකට වාඩි වෙලා ඉන්නවා මම පාවෙන්නේ නැහැ. එතකොට මෙහෙම වෙන එක අනිවාර්යයිද? අපි කියනවා ඔව් ඒක වෙන එක අනිවාර්යයි. මොකද ගුරුත්වාකර්ෂණය නිසා. ඊට පස්සේ අපිට අහන්න පුළුවන් ඊටාම් පහසුවෙන් ඉතින් ගුරුත්වාකර්ෂණය තියෙන එක අනිවාර්යයිද? එතෙත් ආවට පස්සේ අපිට ප්‍රශ්නයක් එනවා. එහෙම අනිවාර්යතාවයක් අපිට එකපාරට තාර්කිකව හිතාගන්න බෑ. මේකට දෙන්න පුළුවන් එකම එක උත්තරයක් තියෙනවා. ඒ තමයි මේක දෙවියන් වහන්සේ විසින් අනිවාර්ය කරලා තියෙනවා. එතකොට මේ අනිවාර්යතාවය කියන සංකල්පය අවසානයේදී ඉල්ලා සිටිනවා සර්ව බලධාරී දෙවියන් වහන්සේ වගේ සංකල්පයක් මේක යුක්තියුක්ත කරන්න අවශ්‍යයි. මේකට දර්ශනීය ඉතිහාසයේ මේ සංකල්පයට කිව්වා ප්‍රමාණවත් හේතුවේ මූලධර්මය කියලා. මේ හැම දෙයක්ම අවසානයේ තියෙන හේතුවක් තියෙනවා. ඒ හේතුව තමයි අර අවසාන හේතුව. ඒ හේතුව නිසා තමයි මේ අනෙකුත් දේවල් මෙහෙම තියෙන එක අනිවාර්ය වෙන්නේ කියන්නේ. නමුත් ප්‍රශ්නේ තමයි මේ පළවෙනි හේතුව, මූල හේතුව, ප්‍රමාණවත් හේතුව ඒක අනිවාර්ය වන්නේ ඇයි? මෙන්න මේකට උත්තරයක් දෙන්න උත්සාහ කරා 17 වෙනි සියවසේ ප්‍රංශයේ හිටපු දාර්ශනිකයෙක්. ඔහු බොහෝ අය කියන විදිහට නූතන දර්ශනය ආරම්භ වෙන්නේ ඔහුගෙන්. ඔහු කිව්වා ඔහු කිව්වා දෙවියන් වහන්සේගේ පැවැත්ම සඳහා ඔහු සද්භාවයේදී තහවුරු කිරීමක් ලබා දෙනවා. ඔන්ටොලොජිකල් ප්‍රූෆ් එකක් දෙනවා. මේ දාර්ශනිකයා තමයි රෙනේ ඩෙකාට්. ඩෙකාට් කිව්වා ඒ තර්කය බොහොම සරල එකක්. ඒක ලස්සන තර්කයක්, සරල තර්කයක්. ඩෙකාට් කිව්වා මෙහෙම එකක්. ඒ කියන්නේ දෙවියන් වහන්සේ කියන අදහස ගත්තාම ඒ අදහසේ මොකද්ද තියෙන්නේ? ඒ අදහසේ තියෙන්නේ දෙවියන් වහන්සේ පරිපූර්ණයි, සර්වඥයි, සර්ව බලධාරී, අපරිමිතයි. හරි. එතකොට මේ දෙවියන් වහන්සේ කියන්නේ කිසිදු ආකාරයක අඩුවක් නොමැති පැවැත්මක්. එතකොට අඩුවක් නොමැති වෙනවා කියන්නේ දෙවියන් වහන්සේගේ මේ අපිට හඳුනාගන්න බෑ මෙන්න මේ අහවල් දෙය නෑ කියලා. එතකොට ඒකෙන් ගම්ම්‍ය වෙන එක තමයි දෙවියන් වහන්සේ අනිවාර්යෙන් පැවැත්ම කියන ලක්ෂණයත් උරුම කරගන්න ඕනේ. මොකද අපි කිව්වොත් එහෙම දෙවියන් වහන්සේ පවතින්නේ නැහැ කියලා. ඒකේ තේරුම තමයි දෙවියන් වහන්සේ කියන අදහසේ අඩුවක් තියෙනවා. මොකද පැවැත්ම කියන ලක්ෂණය, චරිත ලක්ෂණය ඒකට නැහැ. නමුත් දෙවියන් වහන්සේ කියන අදහසේ අපි තියෙන මූලික දේ තමයි ඒකට කිසිම අඩුවක් තියෙන්න බෑ. එම නිසා මේක තමයි ඩෙකාට්ගේ තර්කයේ සරලව කිව්වොත් එම නිසා දෙවියන් වහන්සේ පවතිනවා. පැවතීම අනිවාර්යයි. දෙවියන් වහන්සේ පවතින එක අනිවාර්ය වුණොත් එතෙන් සිට අපිට අනිකුත් සියලුම දේවල් අනිවාර්යයි කියලා ඔප්පු කරන්න පුළුවන්. එතකොට පුළුවන් කෙනෙක්ට කියන්න ගැහණු පිරිමි සම්බන්ධකම් දෙවියන් වහන්සේ විසින් නියම කරලා තියෙන දෙයක්. ඒක නිසා ඒකෙන් විතන්වීම විකෘතියක්, අස්වාභාවිකත්වයක්, අසාමාන්‍ය දෙයක්. නමුත් ප්‍රශ්නේ තමයි ඩෙකාට්ගේ මේ තර්කයට, එයාගේ මේ සාධනයට පිළිතුරක් දුන්නා 18 වෙනි සියවසේ අවසානයේදී ඉමැනුවෙල් කාන්ට් කියන ඉතාම වැදගත් දාර්ශනිකයා විසින්.
එයා පෙන්නවා මෙන්න මෙහෙම කරුණක්. එයාගේ තර්කය තමයි එයා කිව්වා පැවැත්ම කියන්නේ සැබෑ ලක්ෂණයක් නෙමෙයි. Being is not a real predicate. මේකේ තේරුම හරිම සරල එක දෙයක්. අපි හිතමු මෙහෙම. ඔබ හිතන්න ඔබ කල්පනා කරනවා ඔබ ඔළුවෙන් හිතා ගන්නවා පරිපූර්ණ ක්‍රිකට් අපි කියමු පරිපූර්ණ පිටිකරුවෙක් ක්‍රිකට් ක්‍රීඩාවේ. අපි කියනවා එයාට පුළුවන් වෙන්න ඕනේ විවිධ රටවල් වල තනතිලි වල පහර දෙන්න. එයාට පුළුවන් වෙන්න ඕන තරඟ විවිධ අවස්ථාවන් කියවන්න. එයාගේ පාද චලනය විශිෂ්ට වෙන්න ඕනේ. එයාට පන්දුව ඉතාම ඉක්මනින් කියව ගන්න පුළුවන් වෙන්න ඕනේ. ආදී අපිට ගොඩක් එයාට පිටි පහරවල් විශාල ප්‍රමාණයක් තියෙන්න ඕනේ. ඔය ආදී අපිට විවිධ චරිත ලක්ෂණ එයාට අපිට ඔළුවෙන් හිතා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි හිතමු දැන් අපිට හිතා ගන්න පුළුවන් පරිපූර්ණම පිටිකරුවා අපි හිතුවා. එහෙම හිතලා අපි කියනවා හැබැයි මෙහෙමනේ. මෙයා පරිපූර්ණ නැහැ මොකද එයාට පැවැත්ම නැහැ. ඒක නිසා මෙයා පරිපූර්ණම පිටිකරුවා වෙන්න නම් එයාට පැවැත්මකුත් දෙන්න ඕනේ. කාන් පෙන්නව එක තමයි ඔහොම කිව්වයි කියලා ඒ පිටිකරුවා ප්‍රාතිහාර්යයකින් මැවෙන්නේ නැහැ කියලා අපි හැමෝම දන්නවා. ඒකේ තේරුම තමයි මේ පැවැත්ම කියලා කියන්නේ අනිකුත් චරිත ලක්ෂණ කියන්නේ පන්දුවට පහර දීමේ හැකියාව, පාද චලනය මේවා චරිත ලක්ෂණ, predicates. ඒ වගේ චරිත ලක්ෂණයක් නෙමෙයි පැවැත්ම කියන්නේ. පැවැත්ම එක්ක තියෙනව නැහැ. හැබැයි ඒක අනිකුත් චරිත ලක්ෂණ වගේ අපිට එකතු කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. චරිත ලක්ෂණයක් නෙමෙයි. එම නිසා මේක තමයි කාන්ගේ නිගමනය දෙවියන් වහන්සේ කියන අදහසේ පැවැත්ම තිබුණා කියලා අපිට ඒක දෙවියන් වහන්සේගේ ලක්ෂණයක් ලෙස ගන්න බෑ. Being is not a real predicate. මෙන්න මේ අදහසත් එක්ක අර අවසාන හේතුව ප්‍රමාණවත් හේතුවට දාර්ශනික පදනමක් දෙන්න පුළුවන් කියන අදහස දර්ශනීය ඉතිහාසයෙන් ප්‍රතික්ෂේප වෙනවා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට මේක නිසා මේ දෙන ලද අවස්ථාවක් අනිවාර්යයි කියලා කියන්න අපිට දැන් දාර්ශනික හේතුවක් නැහැ. ඒ වෙනුවට අපිට කියන්න තියෙන්නේ මේ හැම දෙයක්ම අහඹු ලෙස සකස් වී තිබෙනවා කියන එක. ඒ කියන්නේ ස්ත්‍රී පුරුෂ සම්බන්ධකම්, පිරිමි සම්බන්ධකම්, ගැහණු සම්බන්ධකම් ආදී මොන ආකාරයේ සම්බන්ධකමක් තිබුණත් මේ හැම දෙයක්ම අනිවාර්යතාවයකින් තොර දේවල්. ඉතින් එතකොට අපි කිව්වොත් එහෙම මේ අනිවාර්යතාවයක් නොමැති දෙයකට අනිවාර්යතාවයක් ලබා දීම. ඒ කියන්නේ ගැහණු සහ පිරිමි අතර සම්බන්ධතාවය අනිවාර්ය නැහැ. ඒක තමයි අපිට අරකින් එන්න තියෙන නිගමනය. මොකද කිසිවක් අනිවාර්ය නැහැ. අනිවාර්ය කරන අවසාන මහා හේතුවක් නැහැ. එතකොට එහෙම නොමැති තත්වයකදී අපි යමක් අනිවාර්යයි කියලා කිව්වොත් ඒක එක්තරා ආකාරයකට පවතින තත්වයක් සාධාරණීකරණය කිරීමක් වෙනවා. එම නිසාම ඒක මගින් එම තත්වයට නොගැලපෙන ලෙස පවතින දේවල් බැහැර කිරීමට ලක් වෙනවා. LGBTQ ප්‍රජාව සම්බන්ධයෙන් අපි නිශ්චිත වශයෙන්ම අත්දකින්නේ මේ தত্ত্বය. මේක තමයි ඕනෑම ආකාරයක අසමානතාවයේ අවස්ථාවක් විසින් පාවිච්චි කරන තර්කය. අපි මීට පෙර මේ channel එකේ සමානාත්මතාවය කියන සංකල්පය ගැන වීඩියෝ එකක් කරා. ඒක බලන්න කියලා ආරාධනා කරනවා. ඒකෙදි අපි පෙන්නපු එක තමයි මේ අසමානතාවය නැති කිරීම වෙනුවෙන් තමයි නූතන යුගයේ දේශපාලනය ගමන් කරන්නේ. එතකොට විවිධ අසමානතාවයන් අපිට මුණ ගැහෙනවා. ඒ හැම අසමානතාවයකදීම අපිට මේ මූලික තර්කය මුණ ගැහෙනවා. උදාහරණයක් විදිහට කළු ජාතිකයන් ගත්තාම ඒගොල්ලෝ සුදු ජාතිකයන් තරම් බුද්ධිමත් නැහැ. ඒකේ තේරුම මොකද්ද? මේගොල්ලෝ අරක තමයි සාමාන්‍ය තත්ත්වය. ඒක තමයි නෝම් එක. ඒක තමයි නෝමය. මේගොල්ලෝ ඇවිල්ලා ඒ සාමාන්‍ය තත්ත්වයෙන් විතැන්වීමක්. ගැහණු පිරිමි සම්බන්ධකම් ගත්තත් මේක සීමෝන් ඩිබෝවා එයාගේ The Second Sex කියන කෘතියේදී ප්‍රකට ලෙස කිව්වා පිරිමියා තමයි පරමත්වය, ගැහණිය කියන්නේ අනේකත්වය. woman is the other. හරි. එතකොට මේ හැමතිස්සෙම මේ අනේකා බවට පත් කිරීම තමයි මේ ආකාරයේ අසමානතාවයක් නඩත්තු කිරීමේදී අපි කරන්නේ. එහෙම නැත්නම් අපි කියනවා දෙමළ මිනිස්සයා දෙමළ මිනිස්සයා සිංහල මිනිස්සයා තරම් මේක තමයි සිංහලයන්ගේ රට. සිංහලයන් තමයි මේක අයිතිය තියෙන්නේ. දෙමළ මිනිසුන්ටත් මේක ඉන්න පුළුවන්. හැබැයි ඒගොල්ලෝ දෙමළු කිව්වහම මේකේ තියෙනවා යම්කිසි ආකාරයකට බැහැර කිරීමක්, පහත් කොට සැලකීමක්. මෙන්න මේ තර්කයම තමයි LGBTQ+ ප්‍රජාව සම්බන්ධයෙන්ුත් යෙදෙන්නේ. හැබැයි මේක එක්තරා ආකාරයක මේක විශේෂත්වයකුත් තියෙනවා.
මොකද අපි සාමාන්‍යයෙන් අසමානතාවයේ දෘෂ්ටිවාදයන් වලදී අපි කියමු කළු ජාතිකයන් හරි ස්ත්‍රීන් හරි මේ සුළු වර්ගිකයන් හරි වගේ අය ගත්තහම ඒගොල්ලන් අපි පහත් කොට සැලකුවාට අඩුම තරමේ ඒගොල්ලන් මේ ස්වභාවික ලෝකයේ කොටසක් ලෙස බාර ගැනීම අපි සාමාන්‍යයෙන් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. අපි හිතන්නේ ඒගොල්ලෝ ස්වභාවික ලෝකයේ පහත් කට්ටියක්, ස්වභාවිකවම පහත් කට්ටියක් කියන එක. නමුත් LGBTQ+ ප්‍රජාවේ තියෙන අරගලයේ තියෙන විශේෂත්වය තමයි ඔවුන් අරගල කරන්නේ ඔවුන්ව ස්වභාවික ලෝකයේ කොටසක් ලෙස හෝ පිළි නොගැනීමට එරෙහිව. එක්තරා ආකාරයකට කියනවා නම් ඔවුන් පැවතිය යුතු නැහැ. ඔවුන්ගේ පැවැත්මම අපි අභියෝගයට ලක් කරනවා. ඔවුන් අඩු පහත් කොට සලකන ප්‍රජාවක් ලෙස හෝ බාර ගැනීමට අපි සූදානම් වෙන්නේ. අපි කරන්නේ ඔවුන් විකෘතියක්, ඔවුන් අස්වාභාවික දෙයක් කියලා ඔවුන්ව බැහැර කිරීම. නමුත් අපිට තේරෙනවා දර්ශනීය දෘෂ්ටි කෝණයෙන් ගත්තාම මේකට කිසිදු පදනමක් අපිට දෙන්න බෑ. මොකද මේ කිසිවක් අනිවාර්යයි කරන්න හේතුවක් නැහැ. ඒක අනිවාර්යයි කරන්න හේතුවක් නැතිවන්නේ අපිට බෑ සර්ව බලධාරී දෙවියන් කියන සංකල්පය දාර්ශනිකව සිතන්න. ඒක කෙනෙක් හිතනවා නම් ඒක භක්තිය, තමන්ගේ භක්තියක් ලෙස හිතන්න පුළුවන්. නමුත් තමන් භක්තියක් ලෙස විශ්වාස කරන දෙයක් මත පදනම් වෙලා මිනිස් ප්‍රජාවකගේ පැවැත්ම අභියෝගයට ලක් කරන්න කාටවත් අයිතියක් නැහැ. අපිට උන්ට ඉඩ දෙන්න පුළුවන් තමන්ගේ විශ්වාසයන් වෙනුවෙන් පෙනී ඉන්න. හැබැයි ඒ විශ්වාසයන්ගේ නාමයෙන් මිනිසුන් ජීවත් වන මිනිසුන් අස්වාභාවිකයි, අසාමාන්‍යයි කියලා කියන්න තාර්කික පදනමක් නැහැ. ඒක නිසා අපිට දර්ශනීය දෘෂ්ටි කෝණයෙන් කියන්න පුළුවන් LGBTQ+ ප්‍රජාව වෙනුවෙන් ඔවුන්ගේ අරගලය යුක්තියේ අරගලයක්, ඒක සාධාරණත්වයේ අරගලයක් අපි වෙනුවෙන් පෙනී සිටිය යුතුයි කියන කාරණය. මේක ගැන අපි තව මේ වීඩියෝකින් කතා කරමු. අපිට මං හිතන්නේ දැන් සාකච්ඡාවේ මතුවලා තියෙන ප්‍රධානම සංකල්පය තමයි යුක්තිය කියන්නේ කුමක්ද කියන එක. මේක අපේ ඊළඟ සාකච්ඡාවේදී අනිවාර්යෙන් අපි සංවාදයට ගමු. iDose channel එක subscribe කරන්න. අපිත් එක්ක එකතු වෙන්න මේ අදහස් පිළිබඳව ඔබගේ මත විවේචන වෙනස් වෙන්න ඕන දේවල් comments වල එකතු කරන්න. එහෙනම් අද සාකච්ඡාවට එකතු වීම වෙනුවෙන් බොහොම ස්තුතියි.